ඊ අකුර ළමයා අරගෙන ඇවිදින ඉතන ඊවලින් මාන්ති වෙලා බබා මොකද මේක තියනවා egg නේ egg ඉඳ ගන්න පුතේ ඉඳ ගන්න මෙතනින් අනේ කියලා වැඩක් නැහැ අප්පා දැන් ඉතිවිලා නේද කට්ටිය අපි මේඩින් ඉවර කරලා පන්ති අවසන් කරනවා I ඔන්න ඉන්නකොට ඉංග මම ලයිට් බිල් බලලා තියෙනවා as එල්බිල් බලන්න elephant ඔව් අනිත් එක්කෙනා කවුද elephant නේද elephant හරි ඔය තුන් දෙනා තමයි කලර් වෙන්න ඕන හරි දැන් මේවා දැන් දරුවන්ට අර කලින් ඒවායින් බලලා වචන ලියන්න පුළුවන් එතකොට ඉබේම වචන හුරු වීම වෙනවා හරි හොඳයි ඊළඟ අවස්ථාව අපි ගන්නවා F අකුරෙන් මේවා හරි ලේසි නේද F වලින් කවුද එකක් නේ flower F4 flower ඊළඟට තියෙනවා feather F E A කලින් මම හිතන්නේ අහුන්නේ feather E R feather feather කියන්නේ පිහාටුව අනිත් කවුද ඔයාලගේ යාළුවෙක් ඉන්නේ කවුද frog ඕනේ හරි flower feather frog ඊළඟ අවස්ථාවට අපි යනවා ජීවලින් ජීවලින් මොකක්ද තියෙන මෙන්න මේ පළවෙනි එක ඔයාලා දන්නවද මොකක්ද කියලා gift කියන්නේ tag ඊළඟට girl elephant බෑ එලිෆන්ට් ජීවලින් මොකද grape grapes මට අම්මගේ හොඳයක් ලබා දෙනව නම් අම්මේ අන්න දැක්ක අර මොකද අර අය ලස්සන දැක්ක හොඳක් තියෙන්නේ එයාගේ අන්න කොණ්ඩයක් එහෙම කොණ්ඩයක්වත් තියෙන්නේ හරි කොණ්ඩේ වවන්න හොඳට තෙල් ගාලා එතකොට හරියයි නේ හරි හොඳයි ඔන්න ඔය හත තමයි මේ සතියට අපි කතා කරේ හරිනේ ඔයාලා දන්න වචන තියෙන්නේ එහෙනම් ලබන සතිය වෙනකොට ඊළඟ හත කරලා තියන්න ඕගොල්ලෝ 14 පිටුව දක්වා මේ ටික හරි අංක දාලා තියෙන්නේ එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි 14 වෙනි පිටුව දක්වා ටික කරන්න එන්න අකුර වෙනවා හරි ලබන සතියේ හරි දැන් මේ සතියේ නැවත බලලා මේ සතිය අපි පාඩම් කරන්න එකද මම ඊළඟට කොපිරයිටින් ගැන කියනවා කීප දෙනෙක් කියලා දාලා තියෙනවා මම යාළුවෝ ලකුණු දීලා ඇති මේ අර ඒ වගේ ඒවා දානකොට පොඩ්ඩක් අර හරිවම දාන්න අර එක සැරේ ගොඩක් ෆොටෝස් ගහලා දාන්න එපා එක සැරේ ආවහම මට ඒක ලියන ඒවා සාමාන්‍ය කොපිරයිටින් එක ලියවා ඒක විතරක් වෙනම දාන්න එතකොට මේ ඒකේ මාක් කරන්න ලකුණු දාන්න ඒවා ලේසි කලර් කරන ඒවා ගැන අර එක ගොඩේ එහෙම දාවට කමක් නැහැ ඒව ප්‍රශ්නයක් නැහැ ඒවා ඉතින් කොහොමද කලර් කරනවනේ ලියන ඒවා තමයි විශේෂයෙන් මට බලන්න ඕනේ ඒව එක පිටුවක් කරාම ඒ පිටුව ෆොටෝ ගහලා වෙනම දාන්න අර එක සැරේම ඔක්කොම ටික දාවම අර එක ලයින් එකටම එකතු වෙලා නැන්නේ එතකොට මාක් කරන්න අමාරුයි ඒක මේවා වෙනම
ඒ මුලත් තරම් අරන් එතකොට මට ගොඩාක් කාලය ගත කරන්න වෙනවා. ඒ නිසා ඒක අපහසුතාවයකටපත් වෙනවා. ඒ නිසා වෙන වෙන මේවන්න මම දැන් කොපිරයිටින් එකේ ජීසතිය ලියපුවාට ලකුණු දාලා ඇති. ඒවා ලියන්න. ඔයාලා අර සින්දු පොත් වලින් කොපිරයිටින් එකක් ලියන්න දැන් පුළුවන් අය grade 1 වල ඉතින් සමහර අය ටිකක් කම්මැලි ඇති. කමක් නැහැ. එයාලා පුළුවන් විදියට පුළුවන් අඩු ගානේ වචන ටික හරි ලියනකොට ඩික්ටේෂන් දෙන වචන ටික අර ඒ පොතක ලියලා අන්නේ ඒ ටික දාන්න ඒත් කමක් නැහැ. නේද? එතකොට කොහොම හරි ලිවීමට හුරු වීම වෙනවනේ. ඒ නිසා එතකොට නිතර ඔය වචන කියවන්න හැමෝම ඒව කියවීම තමයි වැදගත් වෙන්නේ. ගොඩක් අය කම්මැලි වෙන්නේ කියවන්න ලොකු වෙනකොට ළමයි. ඒ නිසා කියවීම වර්ධනය කරන්න දැන් ඉදිරියේදී මම අර පුංචි සින්දු ඇක්ටිවිටි ටිකක් එහෙම දෙනවා ගෙදරදී කියවලා උත්තර ලියන්න. ඒ වගේ ඒවා කරන්න. හරිද? ඉතින් අපි ටිකෙන් ටික දැන් ආවා තියෙන්නේ. දැන් මම හිතන්නේ හැමෝම සතුටු වෙනවා ඇති. හිටියට වඩා යම් මට්ටමකට දරුවෝ ටික ඉන්නවා. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් මට ඕගොල්ලෝගේ කරන වැඩ වලින් උනත් තේරෙනවා ඕගොල්ලෝ හිටියට වඩා ගොඩාක් ඉස්සරහට ඇවිල්ලායි කියන එක. ඉතින් ඒ නිසා පන්තිය කම්මැලි නොවි පන්තිය තියෙන දවස් සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න. ඉතින් අර යම් පිරිසක් ඉන්නවා මං කිව්වේ ඒකට ලබන මාස වෙනකොට ඒගොල්ලෝ ටික අයින් වෙලා යයි කණ්ඩායමෙන් උවමනාව තියන අය ටික විතරක් පන්ති එකතු වෙලා ඒගොල්ලෝ කණ්ඩායම අපි හරියට හදාගෙන යමු. හරි? හොඳයි. එහෙනම් අද දවස් වෙනකන් පොතේ කරන්න කිව්වේ ඕකේ පුතේ 14 වෙනි පිටුවට වෙනකන්